අම්මට තාත්තට නිගරු කරන්න එපා, අතපය දික් කරන්න එපා. ඒක නුඹලාට බලපානවා. ළඟදී දවසක් අම්මා කෙනෙක් දරුවෙක් ගෙන්නගෙන ආවා පිරිත් නූලක් දාගන්න කියලා. එතකොට ඒ දරුවාට දැන් අවුරුදු 25ක් විතර ඇති කියලා කියන්නකෝ. අවුරුදු 20ක් 25ක් ඇති. ඒ දරුවා ඉන්නේ උපතින්ම අත් දෙක ගුලි කරගෙන දත් මිටි කාගෙන ඇස් දෙක ලොකු කරගෙන දත් කාරගෙන හරියට තරහා ගිය දරුවේ අම්මා කෙනෙකුට දැන් තොට දෙනවා කියන අත් දෙක ගුලි කරගෙන දත් මිටි කාගෙන ඇස් ලොකු කරන්නේ ඒ විදිහටම ඉපදෙලා. අර අම්මා ඉදිරියේ තාත්තා ඉදිරියේ තප්පරේ අත් දෙක ගුලි කරලා හිටපිය තොට කියලා දත් මිටි කෑවේ. ඒ රූපේ කර්මයේ විසින් ඊළඟ ජීවිතේ දුන්නා. උඹ හැමදාම මේ විදිහට හිටපන් කියලා. ඒ නිසා පින්වතුනි ඔයාලගේ දරුවන්ට කියලා දෙන්න දෙමව්පියන් රවන්න එපා. උඹලා මේ විදිහට ඉපදේ කියලා. ඔය දරුවන්ට කියලා දෙන්න අම්මා තාත්තට අතපය දික් කරන්න එපා. උඹලා මේ විදිහට ඉපදෙයි කියලා. අම්මා තාත්තට රවන්න එපා. මේ විදිහට ඉපදෙයි කියලා. දත් කූරු ගන්න එපා. මේ විදිහට ඉපදෙයි කියලා දෙන්න. ඉස්කෝලවල උගන්වනවා ළමයින්ට. ඊළඟට ටියුෂන් වලත් උගන්වනවා. ගෙදරත් ඉස්කෝලයක් කරගන්න එපා. ගෙදරත් ඉස්කෝලයක් කරගෙන පාඩම් කරපන්. අරක කරපන් මේක කරපන් කියලා කියන්නේ නැතුව පින්පව් කියලා දෙන්න. මේක හොඳ, මේක නරක. ඊළඟට මේ අපි මැරිලා උපදිනවා. අපායක් කියලා එකක් තියෙනවා, දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙනවා. කියලා දරුවන්ට පින්පව් කියලා දෙන්න. පුළුවන් නම් ගෙවල් වල